අයිබෝන් මම පසන් කස්තුරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන ක්‍රියාකාරී මේ වන විට රටේ ජනතාව දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව දශක දෙකකට ආසන්න කාලයක් සහ අපේ පක්ෂයේ නායකයන් සහ මේ රටට වැඩ කරපු මිනිස්සු ගැන කරපු අසත්‍ය ප්‍රචාර ඒ හරහා වැපුරුවා වූ සමාජ වෛරයට එරෙහිව සටනක් දියත් කර තිබෙනවා. එහි එක් අරමුණක් තමයි මේ සියලුම අසත්‍ය චෝදනා වලින් නිදොස් කොට නිදහස් වීම, විශේෂයෙන්ම මහින්ද ජනාධිපතිතුමාව නිදොස් කොට නිදහස් කර ගැනීම. ඉතින් ඒ අපි ධර්ම යුද්ධයක් ලෙස ජනතාව විදිහට අරන් ගිලා තිනවා. මොකද අපි ගල් කැටයක්වත් අතට ගන්නේ නැතුව සත්‍යයෙන් දැනුවත් කිරීමෙන්, ප්‍රචාරණය හරහා, යුක්තිය ඉල්ලීමෙන්, අපේ පෑනෙන්, අපේ කටහඬෙන් ඒ සත්‍ය නැවතත් ජනගත කිරීම තමයි අපේ අරමුණ තින්නේ. ධර්ම යුද්ධය ප්‍රධාන වශයෙන් සටන් දෙකකින් සමන්විතයි. එක සටනක් තමයි මම අර කලින් කිව්වා අවුරුදු 20කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ විශේෂයෙන් මහින්ද ජනාධිපතිතුමා සහ රාජපක්ෂවරුන් සම්බන්ධව සමාජගත කරලා තිබුණු අසත්‍යයට එරෙහිව ඒ දේවල් වලින් නිදොස් කොට නිදහස් වීම. උදාහරණයක් හැටියට උගණ්ඩාවේ කතාව, නැත්නම් LTT සංවිධානය සහ දෙමළ ජනතාවගේ රත්තරන් රාජපක්ෂවරුන් හොරකම් කළාය කියන එක, චිචීගේ රොකට් එක, බල්ලගේ කතන්දරය, මේ වගේ දේවල් පහුගිය දශක 20කට ආසන්න කාලයක් පුරාවට අපිට එරෙහිව නගලා තිබුණු බොරු ඒවා නිදොස් කර ගැනීම අපේ සටන එක සටනක්. අනිත් සටන තමයි මේ බොරු ටික එළි වෙනකොට, දැන් චිචීගේ රොකට් එකේ කතන්දරය එළි වෙනකොට, උගණ්ඩාවේ සල්ලි ගෙනිච්ච අවබෝධයෙන් ඒ කතාව හැදුවේ අවබෝධයෙන් බොරු කිව්වේ කියලා කියනකොට, මේ බොරු ටික දිය වෙනකොට අලුත් බොරු සමාජයට මුදාහරින්න, අලුත් බොරු සමාජගත කරන්නට උත්සාහ කරනවා. ඒට විරුද්ධව ශනික ප්‍රතිචාර දක්වීම, ශනිකව ක්‍රියාත්මක කිරීම තමයි අපේ සටන. ඉතින් එහි එක් පියවරක් තමයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන එක වෙන්න පුළුවන්, අදාළ අංශ වලට පැමිණිලි කරන එක වෙන්න පුළුවන්, පුළුල් ප්‍රචාරණයක් කරන අපිට එරෙහිව කරන බොරු චෝදනා වලට පිළිතුරු දෙන එක වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි පහුගිය අවස්ථා ගණනාවකදීම මේ මෑත තාමත් ළඟදී කෘත්‍රිමව හදන ලද අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළා තියෙනවා. ඒ අනුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. කාරණාව තමයි ඔබ දන්නවා මෙර දින කිහිපයකට කලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා දකුණු කොරියාවේ සංචාරයකට ගියා. ඒ සංචාරය මොකක්ද? ඒ සංචාරයට තුමාට ආරාධනා කරේ කවුද? ඒ සංචාරයේ බලාපොරොත්තුව මොකක්ද? එහි සූදානම වැඩසටහන මොකක්ද? මේ සම්බන්ධව සමාජයේ යම් බොරු අසත්‍ය ප්‍රචාරයක් කරන් ගිහලා තියෙනවා. මම ආරාධනා කරනවා මේ සත්‍ය සත්‍යව දැනගන්න අවශ්‍ය ජනතාව ඉන්නවා නම් එතුමාගේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වලට ගිහලා සමස්ත තොරතුරු දැනගන්න පුළුවන්. හැබැයි මේ කොරියාවේ නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා කොරියාවේ ගියපු එක ගැන අසත්‍ය බෝධක් අරගෙන එනවා. මේ ගියේ සමුළුවකට මිනිස්සුන් පිළිගත්තේ නැත. නාමල් රාජපක්ෂව පිළිගන්න මිනිස්සු එයාපෝට් එකට ආවේ නැත. මෙන්න මේ ආකාරයට කියන්නේ කොරියාවේ වෙසෙන විදේශගත ජනතාව ලාංකිකයන් නාමල් රාජපක්ෂව ප්‍රතික්ෂේප කළාය කියලා පුළුල් ප්‍රචාරයක්, කෘතනම බොරු ප්‍රචාරයක් සමාජය අරගෙන යනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ තේරුම් ගන්න ඕන දේ මේ ප්‍රචාරයේ ඇතුලේ ප්‍රචණ්ඩත්වයක් අරගෙන යනවා. කොරියාවට හොරු ඇවිල්ලාය, ගහපල්ලාය, එලවපල්ලාය කියලා. බොරුවක් කියන එක වෙනයි, කාට හරි ගහපල්ලාය කියන එක වෙනයි. ඒක ප්‍රචණ්ඩත්වය, පැහැදිලිව ප්‍රචණ්ඩත්වය. ඉතින් මේ දෙකම අපි නිරීක්ෂණය කරලා තියෙනවා සහ ඒ අදාළ දේවල් සමාජයට මුදාහරපු, සමාජ මාධ්‍යට මුදාහරපු අය සම්බන්ධව අපි තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දෙනවා. ඉතින් මෙහි දේශපාලනය මොකක්ද? මොකක්ද මේ ඇයි නාමල් කොරියාවේ ගියපු එකට මේ තරම් වේදනාවක්, මේ තරම් කෙඳිරි ගෑමක් කෙඳිරි ගන්නේ ඇයි? මේ සතියන්තිත් අපි බලාගෙන හිටියා පුදුම කෙඳිරි ගෑල්ලක් කෙඳිරි ගාවනවා නාමල් රාජපක්ෂ කොරියාවේ ගිය එකට. මේක ඇයි කියලා තේරුම් ගත්තොත් ඔබට මතකයි නාමල් රාජපක්ෂ ගමින් ගමට වැඩසටහන පොදු ජන පෙරමුණ ආරම්භ කරනකොටත් මේ වගේම ප්‍රචාරණයක් අරගෙන ගියා. පොහොට්ටුවට නාමල්ලට, රාජපක්ෂලට පොහොට්ටුවේ මිනිස්සුන්ට ආයේ ගමට එන්න දෙන්න එපා, ගහපල්ලා, එලවපල්ලා කියලා. හැබැයි අසාර්ථක වුණ අවසානයේ උනේ ඊටමත් කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගම්මට්ටමේ ශක්තිමත්ව නැගිට්ටා. විතරක් නෙමෙයි, මාස 6ක් යනකොට අපිට මිලියනයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පුංචි ඡන්දෙදි, ගමේ ඡන්දෙදි ගන්න පුළුවන් වුණා. අද වෙනකොට තත්ත්වය ඊට වැඩිය වෙනස්. මේ වෙනකොට පක්ෂ යාන්ත්‍රණය කඩිනම්ම විධවත්ව අපි යාවත්කාලින කරගෙන යනවා. අලුත් අනුතුරු බාර දෙනවා, අලුත් මූණු පක්ෂයට එනවා. මේ යාන්ත්‍රණය ශක්තිමත් වෙනවා. ඉතින් එදා අර ගමින් ගමට වැඩසටහන ආරම්භ කරනකොට වගේම මෙදා පාර විශේෂයෙන් මාලිමාවට සහයෝගය දක්වන පිරිස සහ ඒ පිටිපස්සේ සිටින හස්තයන් හිතනවා නාමල් රාජපක්ෂ රටවල් වලට ගිහිල්ලා විදේශගත ශ්‍රී ලාංකිකයන් හම්බුනොත්, ඩයස්පෝරාව හම්බුනොත් මේ ගමින් ගමට වැඩසටහන සාර්ථක වුණා වගේම එතුමා සහ එතුමාගේ ප්‍රතිපත්ති සහ පක්ෂයේ මේ අලුත් වීමට ජනතාවගේ තියෙන ආකර්ෂණයත් එක්ක ආණ්ඩුවේ ජනප්‍රියත්වයට මරුපහරක් වෙන්න පුළුවන් කියන එක සහ රටවල් වල ඉන්න මිනිස්සුත් දැන් මේ බොරුවෙන් ඈත් වෙන්න පටන් ගන්න තියෙන හොඳම උදාහරණය තමයි මීට අවුරුද්දකට කලින් මාලිමාවට සහයෝගය දෙන්න WhatsApp group හදාගෙන එකතු වෙච්ච විදේශගත සහෝදර සහෝදරියෝ බොරුවට රැවටුණු සහෝදර සහෝදරියෝ අද ඒ WhatsApp group වලින් දවසට 10 15 යනකොට ඉවත් වෙනකොට ඒ මිනිස්සු කොහෙටද කතා කරන්නේ? ලංකාවට ආවට පස්සේ හම්බෙන්නේ කාවද? මොන පක්ෂෙත් එක්කද වැඩ කරන්නම් කියන්නේ? අපි මේ අශාකා සමිතියක් හදන්න, අපිට තනතුරු දෙන්න අපි වැඩ කරන්නම් කියලා විදේශගත ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කාත් එක්කද? පෙළ ගැහෙන්නේ කාත් එක්කද කියලා
පැලවත්තක් දන්නවා මාලිමාව වෙනුවෙන් ඔය කතා කරන ඉඩස්ගත YouTube ක්‍රියාකාරීන් ටිකක් දන්නවා. ඉතින් මේ දේශපාලනය මේ වෙනස් වෙන දේශපාලනය හොඳටම තේරෙන පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන රටේ සංවර්ධනය කරන්නේ කොහොමද කියලා තේරුම් නැති වුණාට දේශපාලන පිටිය ජනතාවගේ මනස එදිනෙදා මේ මිනිස්සු හිතන පතන විදිය ඡන්දදායකයා වෙනස් වෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන් පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ඒ නිසා වුන් දකිනවා නාමල් රාජපක්ෂ යම් ආකාරයකට මේ මොහොතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විලස්ගත පාක්ෂිකයන් සහ ඒ සංවිධාන ශක්තියත් එක්ක මේ මොහොතේ ඇත්තටම රටින් රටට යන වැඩ පටන් ගත්තොත් ආණ්ඩුවේ ජනප්‍රියත්වයට මරු පහරක් වෙනවා කියන එක අන්න ඒ වළක්වන්නත් ඒ වැඩසටහන කෙරෙහි එහෙම වැඩසටහනක් ආරම්භ කළොත් මොකද්ද වෙන්නේ කියන එක තමන්ගේ කාඩර් එකට දැනුවත් කළා කාඩර් එක කොහොමද මේකට එරෙහිව පෙළගස්වන්නේ සමාජ මාධ්‍ය කතාව හදන්නේ කියන එකට දාලා බලපු මුට්ටේ තමයි මේ කොරියාවේ ගමනට එරෙහිව කරපු බොරුව. ඉතින් අපි මේ සම්බන්ධව හොඳට දන්නවා මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් අපි බලාගෙන ඉමු විධිමත් පැමිණිල්ලක් අපි බාර දෙනවා විධිමත් පරීක්ෂණයක් අපි බලාපොරොත්තු වෙනවා. සහ මේ කිසිම දෙයක් මගින් මේ බොරුව මගින් මේ අසත්‍ය ප්‍රචාර හරහා මේ කිසිම දෙයක් තුලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෝ නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා ඇතුළුව මේ රටේ ජනතාව සත්‍යයට එරෙහිව නැවතත් පෙළගැසීමින් මේ ඔළුව උස්සන වෙලාවේ ඔය බොරු මොක කිව්වත් දැන් වැඩක් වෙන්නේ නැහැ. මොකද චිචීගේ රොකට් එකට රැවටිලා ඡන්දේ දුන්න මිනිස්සු නාමල් රාජපක්ෂට කොරියාවේදී මිනිස්සු ඌ කිව්වද කියන එක ඔප්පු කරන්න කලින් රොකට් එක ගැන ඔප්පු කරන්න කියලා කිව්වා. දැන් අද ඒ බොරු ඉවර වෙලා ඉතින් මේ සත්‍ය කෙරෙහි අපි තබන විශ්වාසය සහ සත්‍ය ජයග්‍රහණය කරා අරගෙන යන්න අපි කරන සටන සහ විශේෂයෙන්ම මම එදා මෙතනදී කිව්වා විදේශගත ශ්‍රී ලාංකිකයන් රැසක් මේ මොහොතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ අපේ පක්ෂයේ එක්ක එකතු වෙමින් සිටින ඔවුන් අපිට එදිනෙදා එවනවා මේ විස්තර සහ මේ ප්‍රචණ්ඩ වීඩියෝ ඒ රටවල් වල යවන්නේ කවුද කියන තොරතුරු පැයක් දෙකක් යනකොට අපිට ලැබෙන්න සලස්වනවා. ඉතින් මේ සම්බන්ධව විශේෂයෙන් කොරියානු තානාපති කාර්යාලයටත් අදාළ ලිපිගොනුවක් අපි බාර දෙන්න බලාපොරොත්තු ඉන්නවා සහ විශේෂයෙන්ම මේ ප්‍රචණ්ඩත්වය පිට රටවල් වල ඉඳගෙන මෙහෙට එන්න එපා අරහෙට එන්න එපා අපි ඉන්නවා එන්න එපා ගහනවා එලවනවා කියලා ප්‍රචණ්ඩත්වය වපුරන ලංකාවෙන් ගියපු මිනිස්සු කවුද ඉන්නේ කියන එක අපි හඳුනගෙන ඔවුන්ට විරුද්ධවත් ඉදිරියේදී ඒ රටවල් සම්බන්ධ කරගෙන ඒ තානාපති කාර්යාලයට ක්‍රියාමාර්ග ගන්න ඒ ප්‍රචණ්ඩත්වය වපුරනවට එරෙහිව කටයුතු කරන්න අපි කටයුතු කරනවා කියන එක මතක් කරනවා.